Okay boys, sitting in ABM මහා ජල සංග්‍රාමයේ මේ ජල සංග්‍රාමයේ මැච් එක ඔයාලා දැන් තමයි දන්නේ නැති දන්නේ නැතුවත් ඇති මේ ජල සංග්‍රාමයේ මැච් එකේ වෙන්නේ මොකක්ද කියලා ඉතින් මෙන්න මේ තියෙන ප්ලාන්ටේෂන් වල වෙන ජල සංග්‍රාමයේ මැච් එක අඩු මේ අය බලාපන්කෝ ඉතින් මේ මට මැප් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඕනේ මේක ගහගන්න විදියක් තමයි නැති කවන්නේ මේ මැප් එකේ මට ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මේක ෂිප් zoom වෙනවනේ ඒකනේ වැඩේ අලේ කවන්නේ ඕන්නේ අපි බලමු බොයිස් ඉතින් අපි බලමු ජල සංග්‍රාමයේ මැච් එකට මේ කට්ටිය ටික මේ මෙහෙට ආයිද ඒ දැම්ම පෑන් හරි බොයිස් මං හිතන්නේ කට්ටිය ටික දැම්ම වයින් අපි බලමු ඉතින් මං හිතන්නේ කට්ටිය ටික මම ජල සංග්‍රාමයට යන ගමන් ඉන්නේ අපි බලමු බොයිස් ජල සංග්‍රාමයේ මැච් එකේදී කට්ටියට වෙන දේවල් මොනවද කියලා බලාගෙන බොයිස් මං හිතන්නේ ජල සංග්‍රාමයට මචං කොල්ලෝ ටික යන ගමන් ඉන්නේ මං හිතන්නේ ජල සංග්‍රාමයේ මැච් එකේදී මචං අපි මෙයාට ලබා දෙනවා වීක්ලි ලයිට් එකක් අපි ලබා දෙනවා ඉතින් ජල සංග්‍රාමයේ මැච් එකට කට්ටිය ටික මචං බැලලා තිනේ ඒකම අපි දැම්ම මචං කට්ටියට ඩේන්ජර් සෝන් එකකින් ආරම්භයක් ලබා දෙමු මචං මම අපි මේ මැච් එක ආරම්භ කරා කියන තමයි බොයිස් මේ ඩේන්ජර් සෝන් එක ලබා දෙන්න මං හිතන්නේ මෙයාලා දැන් තමයි බොයිස් ජල සංග්‍රාමයේ මැච් එකට දැන් තමයි අවතීර්ණ වෙන්නේ අපල බොයිස් ඉතින් මේ ඩේන්ජර් සෝන් එකකින් මං හිතන්නේ මෙයාලා දැන් තමයි බොයිස් ජල සංග්‍රාමයේ මැච් එකේදී ගහගන්න පටන් ගන්න තියෙනවා බලමු ඉතින් ජල සංග්‍රාමයේ මැච් එක දැන් ආරම්භලා තියෙන්නේ මේ පැත්තේ මචං ජල කිඳුරෝ වාගේ මචං මං හිතන්නේ මම පාර දිගන මං හිතන්නේ මූණා මචං දිය කිඳුරෙක් මූ වතුර යටින් ගිහින් පාර දෙන්නේ අංගර මිඩියෝ තනම මිඩියෝ තන්න දෙන්නෙත් නෑ මං හිතන්නේ ප්‍රථම මේකෙන් කිසිවෙකුටත් කිසිම කරදරයක් නොවුන ගානයි මං හිතන්නේ මෙතන නම් මේ වලියක් යනවා සැපටම මේ මුන්දේන මරා ඒ උඹලා මරා ගන්න දු යට කිමිදිලා හැපල අම්මට කිමිදුම් කරුවට ඉන්නවා සෑහෙන යෝ බොයිස් ඉතින් කතා කරන්නේ 1x bet ඉන්නවා මචං සෑහෙන්න අම්මට සිරි අන්න අරකි දිය කිඳුරි අම්මට සිරි දිය කිඳුරි දෙන්නේ කොටලා දිය කිඳුරට නේනවා අම්මට සිරි දිය කිඳුරා මං හිතන්නේ ආටෝ ඒ එලිමිනේට් එකක්වත් ගියේ නෑ එලිමිනේට් එකක්වත් තාම ගියේ නෑ මං හිතන්නේ මගේ ඩේන්ජර් සෝන් තාම මේ පද්ධතිය තාම මේ ක්‍රියාත්මක වෙලා නෑ මං හිතන්නේ දිය කිඳුරට මචන් නෙලන්න දෙතුන් දෙනෙක් වට වෙනවා ආයේ පාර ආටෝ ඒ තෝ එලිමිනේට් වෙයි යකෝ මේ මගේ තාම මේ පද්ධතිය මොකද වෙලා තියෙන්නේ තාම පද්ධතිය ක්‍රියාත්මක වෙලා නෑනේ මේ මූ මචං මරිචකාරයෙක් මං හිතන්නේ දැන් මගේ පද්ධතිය ක්‍රියාත්මක කරන්න වෙලාව හරි මගේ මචං එලිමිනේෂන් පද්ධතිය ක්‍රියාත්මක කරන්න කාලය හරි මං හිතන්නේ 2 3 මචං වැටෙද්දි මං හිතන්නේ මගේ පද්ධතිය ක්‍රියාත්මක කරලා මෙන්න මරිචකාරයෝ දෙන්නේ මේ මම මෙන්න මේ දෙන්නව මචං තරගෙන් නිරපාරිනවා හරින්න තීරණයක් ගන්න කලින් ඔයාලා දෙන්න දැම්ම යන්න ඕන මොකද මම මේ පැත්ත මං තරඟ නීති වලට අනුකූල කරලා නෑ ඉන්නේ ෆ්ලියෝ යන්න දැම්ම යන්න මේ පැත්ත මං තරඟ නීති වලට අනුකූලව මේවා කරලා නෑ තරඟ නීති වලට පටහැනි ප්‍රදේශයක් ඒ පැත්තේ ඉන්න තරඟකාරීන් සියලුම දෙනා තරඟෙන් අනිත් පැත්තට වන්නේ සියලුම ක්‍රීඩකයන් මේ අඩු මේකට මේ වැටෙන්නේ නැත්නම් ඕයි මේකට ඩේන්ජර් සෝන් වැටෙන්නේ නැද්ද ඕයි මේකට පීනන්න දෙන්නේ නැහැ ගහනවා බං අඩෝ වතුරට ඩේන්ජරේ වැටෙන්නේ නැද්ද අඩෝ හැම තැනටම වැටෙනවා බං අඩෝ මගේ ක්‍රියාවලිය අසාර්ථක වෙයි කියලා මට බයයි බං ආයෙත් සෝන් ඉන්නෙත් නැහැ අඩෝ මගේ ක්‍රියාවලිය අසාර්ථක වෙයිද බං අඩේ වතුරට සෝන් වැටෙන්නේ ඒ උඹලා ගහගනින් බං ඒ වතුරට සෝන් වැටෙන්නේ නැද්ද ඕයි ඒ වතුරට සෝන්නේ වතුරට ඩේන්ජර් වැටෙන්නේ නැද්ද බං ගහපි ඒ උඹලා මරාගනින් යකෝ මේ තව 19ක් ඉන්නවා වතුරට ඩේන්ජර් වැටෙන්නේ නැල්ලු බං ඒ වතුරට ඩේන්ජර් වැටෙන්නේ නැල්ලු බං මේ මුන්ඩික මරා ගන්නකම් අපිට ඉන්න වෙනවා බං
වෙහිකල් දාපන් වෙහිකල් දැම්මත් මැරෙන්නේ නැහැ නේ බං. මේ වෙහිකල් දැම්මත් මුන් මැරෙන්නේ නැහැ නේ බං. හරි හරි හරි. හරි මට දැන් IQ එක පහළ වෙනවා මට IQ එක පහළ වෙනවා. ඉතින් මචං මේකට දාන්න ඕනේ. මෙතෙන්ට අපි දැන් දෙනවා ජයග්‍රාහී පුද්ගලයෙක් මචං දැන් අපි මෙතනින් මචං තීරණය කරන්න යන්නේ. අපි මෙතෙන්ට දෙනවා මචං එයා ඩ්‍රොප් එකක්. ඒ එයා ඩ්‍රොප් එකේ තියෙන වෙපන් එක අරගෙන මචං මෙතන ඉන්න වටිනා පුද්ගලයෙක් ඒකෙන් අර මචං සට පට ගාලා මචං හතර අතේ වෙඩි තියලා මෙතෙන්දී මචං පිල් ටික ගහගත්තොත් අපි එයාට දෙනවා ගිෆ්ට් එකක්. අපි එයා ඩ්‍රොප් එකක් නෙවෙයි එයා ඩ්‍රොප් අපි දැන් දෙන්නේ. අපි දැන් මෙයාට දෙන්නේ එයා ඩ්‍රොප්. මොකද එයා ඩ්‍රොප් වලින් වැටෙන මොනවද එයා ඩ්‍රොප් වලින් වැටෙන වෙපන්ස් වලින් දැන් ඔයාලට පුළුවන් බොයිස් ගහගෙන ඔයාලට පුළුවන් ඒ වගේ ඔයාලට ලූට් අරගෙන ඔයාලට පුළුවන් ගහගෙන බොයිස් ඔයාලට මොනවාද වින් කරලා වීක්ලි ලයිට් එක දිනා ගන්න. දැන් අපේ පොඩ්ඩක් අපේ තීරණය පොඩ්ඩක් වෙනස් වුණා බොයි. ඉතින් ඔයාලට ඔන්න දැන් ඔයාලට සීමිත සංඛ්‍යාවක් තමයි දැන් ඔයාලට මරා ගැනින්න හමුවේ. මං හිතන්නේ ඩ්‍රොප් එක බොයිස් වැටුණා. ඩ්‍රොප් එක මුදව්ව මං හිතන්නේ AWM එකක් හම්බෙලා තියෙනවා. අපේ මේ AWM එකේ හිමි වාසනාවන්තයා කවුද? සීමිත සංඛ්‍යාවක් දෙන්න ඕන. මොකද නැත්තම් මෙයාලා හැමෝම මං හිතන්නේ පීන ගිරයනවා. දැස සීතල ගඟුලේ පීන අම්මලා සිරි මං හිතන්නේ මෙවතෙන් ගම්මක් මං හිතන්නේ මෙවතෙන් ගය මචං මං හිතන්නේ පීනන නොපිහිනන සියලුම දෙනාට මචං පහර දෙමින් තමන්ගේ අභිලාෂය පරිදි පහර දෙනවා බොයිස්. මං හිතන්නේ අපි තවත් ඩ්‍රොප් එකක් එහෙම දාලා අනිත් අයට සහයෝගය මචං දෙන්න ඕන අපි අනිවාර්යෙන්ම. අන්නන්න වෙපන් එක තියෙන කාට මචං ගැව්වොත් ඔක්කොම ආයිතික බොයිස් වෙපන්ස් වල මචං ඒම් එක ඇඟට යන්නෙත් නෑ. එහෙම කේස් එකකුත් තියෙනවා. down shut down. ඉතින් අපි තවත් ඩ්‍රොප් දෙනවා. තවත් 11 දෙනෙක් බොයිස් මෙතන ඉන්නවා. තවත් 11 දෙනෙක් මෙතන ඉන්නවා. අම්මලා සිරි කොහමද කොල්ලගේ වැඩ පාරේ. ඉතින් බොයිස් මං හිතන්නේ මෙතන අතින් ගහන අයලා තාම chance එක තියෙනවා 150 ගානේ බොයිස් මේ පැත්තෙන්. මෙයා යවනවා ඉතින් බොයිස් බලමු තවත් drops වැටෙනවා බොයිස්. යා drops ගන්න මචං කට්ටිය පොර කාගෙන එනවා. බලමු බොයිස් මේකේ challenge ක්‍රීඩාවක් බවට මචං පරිවර්තනය වෙනවා බොයිස්. මේ තරගය බොයිස් එහෙම් පිටින්ම කන පිටට හැරෙනවා බොයිස්. මං හිතන්නේ එහෙම සෝටිනා ඉන්න කාට හරි හම්බෙලා තියෙන්නේ. අඩෝ ඔය අනේ මෙන්න AWM ක්‍රීඩකයාට බොයිස් මං හිතන්නේ ඇමෝ නැති විලා හරි මොකක්ද අම්මලා සිරි. අරගේ එහෙම් පිටින්ම වියවුල් වෙනවා බොයිස්. තරගේ එහෙම් පිටින්ම වියවුල් වෙනවා. තරගේ එහෙම් පිටින්ම වියවුල් වෙනවා යාළුවේ. කෝඩම් මෙතන ඉන්නේ 11ට මොකද වෙලා තියෙන්නේ? අම්මට ඉතින් මුන් ඩ්‍රොප් වලට කවර් වෙලා ඉන්නේ බං. මුන් ඩ්‍රොප් වලට කවර් වෙලා ඉන්නේ මුන්ට කරගන්න දෙයක් නැතුව. අර මුන්ට කරගන්න දෙයක් නැතුව ඩ්‍රොප් වලට කවර් වෙලා ඉන්නේ තව ඩ්‍රොප් වලට නිකන්. මුන්ට කරගන්න දෙයක් නැතුව ඉන්නේ තව ඩ්‍රොප් වලට නිකන්. ඒ මුන්ට කරගන්න දෙයක් නැතුව තව ඩ්‍රොප් වලට නිකන් බලන් ඉන්නේ බං. අඩෝ ජලයේ උන මහා මේකට මේ තරගෙට නමක් කියපන්. අඩෝ අර බලපන් ඩ්‍රොප් වලට නිකන් කොල්ලෝ අසරණ වෙලා ඉන්නේ බං. අඩෝ වතුර ඩ්‍රොප් වැටෙනවා ඒත් මුන්ට අර කරගන්න දෙයක් නැතුව ඉන්නේ. ඒත් එකම ඇඟට ඒම් එක යන්නෙත් නෑ මුන්ගේ. ඩ්‍රොප් වැටුණත් මුන්ට කරගන්න දෙයක් නෑ. අඩෝ ඩ්‍රොප් වැටුණත් මුන්ට කරගන්න ඒත් එකම HP 500 බං. අඩෝ HP 500. ඩ්‍රොප් වැටුණත් මුන්ට කරගන්න දෙයක් නෑ. HP 500. අඩෝ HP 500 ජල සන්නියක් බම් මේක.
අඩෝ තව 6 දෙනා ඉන්න බොයිස් මේක නම් අඩෝ මේ බලපන් මේක මේ මොනවා වුණ සෝන් එකක්ද මණ්ඩපන් අඩෝ මේ මැච් එක නම් නිකන් අර මේ පිස්සුවක් වුණා බං මේකේ කොහොමද බං ගිෆ්ට් එකක් දෙන්නේ එකෙක් තෝරලා බලපන් මේකට උනදී හරි තව පහයි අඩෝ මේක අනික එකෙක් ගියවත් ඇඟකට එම්මයක් යන්නේ HP 500යි මුන්ට ඩ්‍රොප් පැටර් එකක් ඉන්න ඕන මුන්ට ඩ්‍රොප් පැටර් එකක් ඉන්න ඕන බුලට් උත් ගන්න බුලට් නෑ ඇමෝස් නෑ අඩෝ මුන් එන අස්සරණයි බං පීනන්න ඕන HP ගන්න අඩෝ මුන් එනම අසරණ වෙලා ඉන්නේ බං අඩෝ වතුරේදී අසරණ උන මැච් එකක් බං මේක අඩෝ අන්න අරු ඩ්‍රොප් එක ගන්න බැරි වේද ඩ්‍රොප් එකවත් ගන්න දෙන්නේ නෑ බං අන්න M79 පාර ඌටම ගහගත්තා බං අතර වටේ අඩෝ M79 පාරක් M79 නේද මොයිස් ඌ ඩවුන් වෙනවා ඒක මොයිස් අන්තිමේක ඕයි අන්තිමේක අඩෝ අඩේ ආයිතික බොයිස් ඩවුන් නේද රින්සෝ තමා බොයිස්